හරිත අයිබෝන් නවසිලන්තෙන් අලුත් අප්ඩේට්ටයක් කරගෙන ආවේ ඒ තමයි මේ මෑතක තිබිච්ච අයවැය ගැන විස්තර. ඉතින් මේක රෙකෝඩ් කරන අද දවස වෙනකොට මං කියන්නම් ඊයේ තමයි අයවැය තිබ්බේ කියලා. කියන්නේ අද සිකුරාදා මේක රෙකෝඩ් කරද්දී බ්‍රහස්පතින්ද දවස තමයි අයවැය තිබ්බේ. ඉතින් අයවැය සුපුරුදු විදිහට ඉදිරිපත් කරේ ගරු මුදල් අමාත්‍යවරිය නිකොලා විලිස් මහත්මිය. එතුමියගේ දෙවන අයවැය මේක. ඉතින් එතුමිය නම් කිව්වේ මේක BS අයවැයක් කියලා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා ක්‍රිස්ටෝපර් ලක්ෂන් කිව්වේ මේක ඉන්වෙස්ට්මන්ට් ග්‍රෝත් නැත්නම් ග්‍රෝත් අයවැයක් කියලා. ඉතින් අපි බලමු මේ අයවැයෙන් මොනවද වෙච්ච හයිලයිට්ස්, ඒ කියන්නේ මොන වගේ වෙනස්කම් ටිකක්ද ඉස්සරහට වෙන්න යන්නේ කියන එක සහ අයවැය සම්බන්ධ මගේ කියවීම කොහොමද කියන එක. ඉතින් අයවැය සුපුරුදු විදිහට ඉදිරිපත් කරා. මේකේ මේන්ම හයිලයිට්ස් ටික තමයි මේ ගේන්න යන්නේ. ඉතින් අයවැය ගැන කියනකොට පක්ෂ විපක්ෂ මතවාද නවසිලන්තය කියලා වෙනසක් නැහැ, කොහෙත් තියෙනවා. ඉතින් මේ අයවැයෙන් ඊයේ ගෙනාපු අයවැයෙන් මම දකින විදිහට උන ලොකුම විවාදාත්මක, ඒ කියන්නේ විවාදාත්මකම වෙනස තමයි මේ පේ ඉක්විටි සම්බන්ධ ප්‍රශ්නය. ඉතින් පේ ඉක්විටි සම්බන්ධ ප්‍රශ්නය ගැන කියන්න කලින් මම මුලින්ම කියලෙන්න මොකද්ද මේ පේ ඉක්විටි කතන්දරය කියන එක. පේ ඉක්විටි කතන්දරය වෙන්නේ මීට අවුරුදු ගානකට කලින්, ඇත්තම කියනවා දශක ගානකට කලින් මේ පේ ඉක්විටි සම්බන්ධ පනතක් ගේනවා නවසීලන්තේ. මේ පනතෙන් තහවුරු කරන්න උත්සාහ කරන්නේ ගැහැණු අය සහ පිරිමි අය අතර ගෙවීම් වල, ඒ කියන්නේ ජොබ් වල ගෙවීම් වල තියෙන වෙනස්කම් අඩු කිරීම තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් මේ පේ ඉක්විටි සම්බන්ධ ප්‍රශ්නයක් ආවට පස්සේ පේ ඉක්විටි ක්ලේම්ස් කරන්න ප්‍රොසීඩිය එකක් තියෙනවා. ඉතින් මේ පේ ඉක්විටි ක්ලේම් කිරීමේ ප්‍රොසීඩිය එකට කරපු වෙනස්කම් මේවර අයවැයේ සෑහෙන්න ලොකු ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ඒකත් එක්ක ඒ වගේම උන අනිත් වෙනස්කම් ටික මොනවද කියලා. ඉතින් කලින් කිව්වත් වගේ ඊයේ අයවැය ඉදිරිපත් කරා. මගේ අතේ තියෙනවා අයවැය සම්බන්ධ හයිලයිට්ස් තියෙන රිපෝට් එකක්. අපි බලමු මොන වගේ වෙනස්කම් ටිකක්ද උනේ කියලා. මට පේ ඉක්විටි ගැන කියද්දි කියන්න අමතකුණා. ඇත්තටම වෙච්ච තව චේන්ජ් එකක් තමයි කිවිසේව වලට වෙච්ච චේන්ජ් එක. ඉතින් කිවිසේව වලට වෙච්ච චේන්ජ් එක මයිග්‍රන්ට්ස්ලා වෙච්ච සහ සේවකයෝ වෙච්ච එම්ප්ලොයීස්ලා වෙච්ච අපිට අනිවාර්යයෙන්ම බලපාන චේන්ජ් එක. ඉතින් මේ චේන්ජ් දෙකත් ඇතුළුව වෙච්ච අනිත් චේන්ජස් ටික අපි ඉක්මනට බලාගෙන යමු මේ 2025 නවසීලන්තයේ අයවැය ගැන කරන විස්තරය. ඉතින් පළවෙනි චේන්ජ් එක විදිහට මම තෝරගත්ත මේ ESOPs. ඔගොල්ලෝ සමහර අහලා ඇති ESOPs කියන්නේ Employee Share Option Scheme කියන එක. ESOPs සාමාන්‍යයෙන් කරන්නේ public limited companies. ඒ කියන්නේ තමන්ගේ shares තමන්ගේ ප්‍රාග්ධනයේ ෂෙයාර්ස් විදිහට තියෙන කම්පැනිස්, පබ්ලික් ලිමිටඩ් කම්පැනිස් විතරක්ම නෙමෙයි, ෂෙයාර්ස් විදිහට තියෙන ඕන කම්පැනි එකක මේක කරන්න පුළුවන්. නමුත් මේක සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් කරන්නේ ටිකක් ලාර්ජර් ස්කේල් එකේ කම්පැනිස්. ඉතින් ESOPs වලට යන්නේ සාමාන්‍යයෙන් টপ මැනේජ්මන්ට් එකට කම්පැනිස් ඔෆර් කරනවා මේ එම්ප්ලොයී ෂෙයාර් ඔප්ෂන් ස්කීම් කියන එක. මේකෙදී මේක කරන්න එක හේතුවක් තමයි ටොප් මැනේජ්මන්ට් එක ආයතනයේ පොදු අරමුණ වන ලාභ උපරිම කර ගැනීම අරමුණත් එක්ක අලයින් කිරීම. එතකොට ටොප් මැනේජ්මන්ට් එක මහන්සි වෙලා වැඩ කරනවා තමන්ගේ ෂෙයාර් එකේ ප්‍රයිස් එක අප් කරගන්න. මොකද තමනුත් මේකේ අයිතිකාරයෙක් නිසා. ඉතින් මම කියන්න ගියේ අයවැයෙන් වෙච්ච චේන්ජ් එක මොකද්ද කියන එක. මේ ESOPs වලට employer share option scheme වලින් හම්බෙන ආදායම ටැක්ස් ෆ්‍රී කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ටැක්ස් ෆ්‍රී කරන මේක ටැක්ස් ෆ්‍රී කරනවා මේ ආයතනය ලික්විඩේට් කරන අවස්ථාව දක්වා. ඇත්තට මේක රටක් විදිහට ග්‍රෝ වෙන්න විශේෂයෙන්ම ලොකු කම්පැනිස් වලට සෑහෙන්න ලොකු උදව්වක් වෙනවා. මොකද තමන්ට employee share option schemes දෙන්න පුළුවන් ටැක්ස් ෆ්‍රී විදිහට. ඉතින් මේකෙන් ටැක්ස් ලයබිලිටි එකක් රයිස් වෙන්නේ නැති නිසා ගොඩක් සේවකයෝ ගොඩක් සේවා යෝජකයෝ එක පැත්තකින් ESOPs පිරිනමන්න පුළුවන්. අනෙක් පැත්තට ගොඩක් টপ මැනේජ්මන්ට් එකේ ඉන්න සේවකයෝ මේක රික්වෙස්ට් කරන්න පුළුවන් ආයතන වලින්. ඉතින්
පොදුවේ ගත්තට පස්සේ ඊසොප්ස් වැඩිපුර පිරිනමන්න ඒ ආයතනයේ සේවකයෝ ඒ ආයතනයේ තියෙන පොදු අරමුණ වන වෙල්ත් මැක්සිමයිසේෂන් එකත් එක්ක නැත්නම් ලාභ උපරිම කිරීමත් එක්ක ධනය උපරිම කිරීමත් එක්ක අලයින් වෙනවා. ඉතින් රටක සමාගම් සියල්ල මෙහෙම වුණොත් එහෙම රටක් විදියට ඉකොනොමිකලි ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේක තමයි මම තෝරගත්ත පළවෙනි චේන්ජ් එක. ඊට පස්සේ වෙලා තියෙනවා ඊට පස්සේ ආයෝජන සම්බන්ධයෙන් ක්‍රිස්ටෝපර් ලක්ෂණුත් මෙතන කියන්නේ මේක ඉන්වෙස්ට්මන්ට් ග්‍රෝත් නැත්නම් ග්‍රෝත් අයවැයක් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් වලට ධෛර්යය දෙන අයවැයක් කියලා. ඉතින් මේක කරන්න ඉන්වෙස්ට්මන්ට් ග්‍රෝ කිරීමට දායක කරවන්න ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් ගවර්න්මන්ට් එක මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි තෝරාගත් එකන කොලිෆයිඩ් ප්‍රොජෙක්ට්ස් වලට ඉන්ට්‍රස්ට් එක තෝරාගත් ප්‍රොජෙක්ට් වල තියෙන ඉන්ට්‍රස්ට් එක ෆුල් ටැක්ස් ෆ්‍රී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ටැක්ස් ෆ්‍රී කියන්නේ ඉන්ට්‍රස්ට් එක සම්පූර්ණයෙන්ම තමන්ගේ ලාභය ගණනය කරද්දී ඩිඩක්ට් කරන්න පුළුවන් විදිහට යෝජනාවක් ඇවිල්ලා තිනවා. මේකත් එක්ක තමන් ගෙවන ලාභය ඒ කියන්නේ තමන් බදු ගෙවන ලාභය අපි ඒකට කියනවා ඒ කියන්නේ අපි ඒකට කියනවා ටැක්සබල් ඉන්කම් එක කියලා. ටැක්සබල් ඉන්කම් එක සැලකිය යුතු ප්‍රමාණයකින් කම්පැනි වලට අඩු කරගන්න පුළුවන්. මොකද පොලිය සම්පූර්ණයෙන්ම අඩු කරන්න පහසුකම් සලසා දෙන නිසා. ඉතින් මේකට එලිජිබල් ප්‍රොජෙක්ට්ස් වලට විතරයි මේක කරන්න පුළුවන්. මේක වෙනුවෙන් රජය මිලියන 65ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝට් කිරීම වෙනුවෙන් කරපු දෙවැනි යෝජනාව තමයි ඇසෙට් බේස් එක. කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකක් වේවා කම්පැනියක් වේවා අලුතෙන් ඇසෙට් එකක් ගත්තට පස්සේ ඒ ඇසෙට් එකෙන් අපිට කොලිෆයිඩ් ඩිප්‍රිසියේෂන් ප්‍රමාණයක් තියෙන අපි කියන ෂෙයා වීම් කියලා. ඉතින් මේ ෂෙයා වීම් අපිට ඕන විදිහට අඩු කරන්න බෑ. ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකේ ගයිඩ්ලයින් එකක් තියෙනවා. කොච්චර percentages වලින්ද ටැක්ස් කැල්කියුලේට් කරන්න ඕන කියන එක. ඒකට හේතුව මේ ටැක්ස් සමාන කොච්චර percentages වලින්ද ඩිප්‍රිසියේෂන් එක කැල්කියුලේට් කරන්න ඕන කියන එක. ඒකට හේතුව වෙන්නේ මේ ඩිප්‍රිසියේෂන් කැල්කියුලේෂන් රේට් එක මත තනිකරම taxable profit එක depend වීම. ඉතින් ඒක නිසා යම් වත්කම් categories අනුව IRD එක විසින් පනවපු tax rates තියෙනවා. මේ tax rate මේ depreciation rates තියෙනවා. ඉතින් මේ depreciation rates වලට අමතරව තවත් 20%ක් මුළු වත්කමෙන් තවත් 20%ක් කපා හරින්න පුළුවන් පළවෙනි අවුරුද්දේ. ඉතින් මේකත් අයවැය යෝජනාවල ඇතුළත් වෙනවා. ඉතින් මේක නිසා ඇත්තටම අලුත් ආයෝජන ධෛර්යමත් කිරීම සමයි බැලූ බැල්මට මේකේ අරමුණක් විදිහට පේන්නේ. ඒ වගේම මම එන්න කැමති කිවිසේව සම්බන්ධ වෙනසට. ඉතින් කිවිසේව එකේදී උනේ මේ වෙද්දී කිවිසේව 3% තමයි අඩුම කිවිසේව එක තියෙන්නේ. මේක ඒ කියන්නේ employee contribution එක හා employer contribution එක දෙකම ඔප්ෂනල්. ඒ කියන්නේ දෙකම එම්ප්ලොයර්ස්ලට තෝරගන්න එම්ප්ලොයර්ස්ලට සහ එම්ප්ලොයිස්ලට තෝරගන්න පුළුවන් රේට් එක තියෙන. ඉතින් මේ මිනිමම් කිවිසේව percentage එක 3% ඉඳලා 3.5 දක්වා වැඩි වෙනවා. වැඩි වෙනවා 2026 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා. ඒ වගේම ඒ 3.5 දක්වා වැඩි වෙච්ච එක 4 දක්වා වැඩි වෙනවා 2028 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා. ඊට අමතරව රජය විසින් කිවිසේව කන්ට්‍රිබියුෂන් එකක් කියලා එකක් කරනවා. මේකේ මැක්සිමම් amount එක වෙන්නේ අවුරුද්දට $521.43. ඉතින් මේක ගවර්න්මන්ට් එක ගෙවන ප්‍රමාණය highly depend වෙනවා අපි කිවිසේවයකට කරන contribution එක මත. ඉතින් මේ ගවර්න්මන්ට් එක ගෙවන 521 ප්‍රමාණය 521 උපරිමය $260.72 දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක එම්ප්ලොයීස්ලා විදිහට එච්චරම හොඳ දෙයක් නෙමෙයි. නමුත් කිවිසේව percentage එක වැඩි කිරීමෙන් අපේ සැලරි එක අඩු වෙනවා. ඒ කියන්නේ අපේ සැලරි එකෙන් කැපෙන ප්‍රමාණය වැඩි වීමත් එක්ක අඩු වෙනවා තමයි. නමුත් ඒක අපිට යම් දවසක ගන්න පුළුවන් එකක්. අනිත් පැත්තට වෙන වාසිය තමයි එම්ප්ලොයර්ස්ලත් ඒගොල්ලන්ගේ percentage එක වැඩි කරන්න ඕනේ 3.5 වෙනකන් මේ වෙලාවේ 3 තියාගෙන ඉන්නවනම්. ඉතින් මේක බලන අලුතෙන්
නවසිලන්තයට ආපු අය හරි එන්න ඉන්න අය හරි බලනවා නම් කිවිසේව කියන්නේ මොකක්ද කියන එක. මම කිවිසේව ගැන පොඩි විස්තරයක් කියන්නම්. කිවිසේව කියන්නේ ලංකාවේ හරියට නිකන් සේවක අර්ථ සාධක අරමුදල තියෙන EPF ETF කියලා අපි කියන්නේ සේවක අර්ථ සාධක අරමුදල, සේවක බාරකාර අරමුදල කියලා. ඉතින් මේ වගේ ක්‍රමවේදයක් තමයි කිවිසේව කියන්නේ. ඉතින් සේවක අර්ථ සාධක අරමුදලත් එක්ක ගත්තොත් තියෙන වෙනස තමයි අර්ථ සාධක අරමුදලට සේවකයාගෙන් ගාණක් කැපෙන්නේ නැහැ. නමුත් මෙතන කිවිසේවයකේදී සේවකයාගෙන් ගාණක් කැපෙනවා. ඒ වගේම සේව්‍යාගෙන් ගාණක් කැපෙනවා. ඒ වගේම රජයෙන් යම් කන්ට්‍රිබියුෂන් එකක් කරනවා මම කලින් කිව්වා වගේ. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා තමයි කිවිසේව ෆන්ඩ් එකකට ඇතුල් වෙන්නේ. කිවිසේව ෆන්ඩ් එකක් ඒ කියන්නේ කිවිසේව එකකට එලිජිබල් වෙන්න නම් කිවිසේවයකට එලිජිබල් වෙන්න මේ රටේ නවසිලන්තේ පුරවැසියෙක් හරි නිත්‍ය නේවාසිකයෙක් හරි නේවාසික කාණ්ඩයේ වීසා ලාභියෙක් හරි වෙන්න ඕනේ. ඒ කියන්නේ සිටිසන් කෙනෙක් හරි PR හෝල්ඩර් කෙනෙක් හරි රෙසිඩන්ට් කැටගරි වීසා හෝල්ඩර් කෙනෙක් හරි වෙන්න ඕනේ. ඒක සහ යම් වයසක් තියෙනවා. මට මතක තියෙන අවුරුදු 18 සහ 65 අතර වෙන්න ඕනේ. මේ වගේ දේවල් ටිකක් ඕගලන්ට ජොබ් එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ වගේ දේවල් ටිකක්කට සුදුසුකම් ලබනවා නම් ඕගලන්ට පුළුවන් කිවිසේව එක පටන් ගන්න. ඉතින් කිවිසේව ඕගලන්ට හිතුමනාපයට ගන්න බෑ. කිවිසේව ගන්න පුළුවන් අවස්ථා බොහොම සීමිත ප්‍රමාණයේ තියෙන්නේ. ජනප්‍රියම එක තමයි ඕගලන්ගේ පළවෙනි ගේ ගන්නවා නම් පළවෙනි ගේ ගනිද්දි කිවිසේව අරමුදලේ එකතු වෙලා තියෙන දෙයක් ගන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් අවුරුදු 65 වෙනකන් ඉන්න ඕනේ කිවිසේව රිකවර් කරන්න කිවිසේව එක ගන්න. ඒ මැද්දේ ඉතාම එක්සෙප්ෂනල් අවස්ථා ටිකක් තියෙන්න පුළුවන්. සීරියස්ලි තමන් අසනීප වෙලා වගේ දේවල් තියෙනවා නම් නැත්නම් සීරියස් ෆයිනෑන්ෂල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේ දේවල් ඔප්පු කරලා කිවිසේව එක ගන්න පුළුවන්. ඒ ඇරෙන්න කිවිසේව ගන්න බෑ අවුරුදු 65 වෙනකන්. ඉතින් මේක තමයි කිවිසේව කියන්නේ. වෙච්ච වෙනස අයවැයෙන් වෙච්ච වෙනස තමයි 3% තිබ්බ කිවිසේවයක 3.5ට වැඩි වෙනවා පළවෙනි අදියරේදී. ඒ 2026 අප්‍රේල් පළවෙනිදා ඉඳලා ඒක ආයෙ 4 දක්වා වැඩි වෙනවා ඒ 2028 අප්‍රේල් පළවෙනිදා ඉඳලා. ඊට අමතරව රජය විසින් පනවපු රජය විසින් ලබා දෙන $521 උපරිමයකට යටත්ව වර්ෂයකට ලබා දෙන කිවිසේව කන්ට්‍රිබියුෂන් එක $260.72 දක්වා 50%කට විතර ආසන් අධික ප්‍රමාණයකින් කප්පාදුවක් කරලා තියෙනවා. ඒ වගේම වාර්ෂික ආදායම නිව්සීලන්ත ඩොලර් 1,80,000ට වැඩි නම් මේ කන්ට්‍රිබියුෂන් එක 2025 ජූලි පළවෙනිදා ඉඳලා හම්බෙන්නෙම නැහැ කියලා කියනවා. ඉතින් වාර්ෂික ආදායම ඩොලර් 1,80,000 කියන එක ගැන ලොකු අවබෝධයක් නැත්නම් ඒක සැලකිය යුතු විදිහේ ලොකු ආදායමක්. වාර්ෂික ආදායම ඩොලර් 1,80,000 කියලා කියන්නේ උදාහරණයක් විදිහට මෙහි මිනිමම් වේජ් මීඩියන් වේජ් එක යන්නේ නිව්සීලන්ත ඩොලර් 31 වගේ රේට් එකකට. ඉතින් මේ 31ට මැච් වෙන්නේ මට මතක විදිහට නිව්සීලන්ත ඩොලර් 65ක විතර වාර්ෂික ආදායමක්. ඉතින් ඒ වගේ මීඩියන් වේජ් එක වගේ රෆ්ලි 3 ගුණයකට ආසන්න ප්‍රමාණයක් ගැන තමයි මේ 1,80,000 කියලා කියන්නේ. ඉතින් ගොඩක් දෙනෙක්ගේ මුළු පවුලේ ආදායමවත් ඩොලර් 1,80,000කට ඇවිල්ලා නැහැ නිව්සීලන්තේ. ගොඩක් පවුල්වල. ඉතින් ඊළඟ වෙනස තමයි මේ ඩිජිටල් සර්විස් ටැක්ස් බිල් එක අයින් කරන්න යෝජනා කරලා තියෙනවා. ඩිජිටල් සර්විසස් වලට ටැක්ස් බිල් එකක් ගෙනහලා තියෙනවා. ඉතින් මේ ඩිජිටල් සර්විසස් වලට ගෙනාපු ටැක්ස් බිල් එක අයින් කරලා දාන්න යෝජනා කරලා තියෙනවා. මේකෙදී ගොඩක් ටැක්ස් නොවුන ඩිජිටල් සර්විසස් තමයි ටැක්ස් කරන්න බලාපොරොත්තු වෙලා තියෙන මේ බිල් එක ගෙද්දි මේ 50 කෙටුම්පත ගෙනෙද්දි. ඉතින් ඒක ටිකක් හොඳ දෙයක් ඩිජිටල් සර්විසස් වලට. මගේ දැනුම හැටියට YouTube ආදායම් මේවා පවා වැටෙන්නේ ඩිජිටල් සර්විසස් ගණයට. ඉතින් අපි අයවැයෙන් වෙච්ච දේවල් අයවැයෙන් කරපු යෝජනාවල තවත් ලිස්ට් එකක් සාරාංශයක් වගේ ලිස්ට් එකක් බලමු. මොන වගේ අංශවලට මොන වගේ වෙන් කිරීම් සිද්ධ වුණාද කියන එක. ඒ වගේම අර පේ ඉක්විටි කතන්දරේ මම අන්තිමට කියන්න බලාපොරොත්තු වෙනවා ටිකක් වැඩි විස්තරයක් එක්ක. ඉතින් අධ්‍යාපන ශාස්ත්‍රය ගැන කියනවා නම් මුලින්ම කියන්න ඕනේ ඉතින් ඩොලර් මිලියන 646ක් අධ්‍යාපන ශාස්ත්‍රය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අමතර කියන අතිරේක ලර්නිංగ్ නීඩ්ස් තියෙන අයට ඉගෙන ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 646ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තවත් ඩොලර් මිලියන 140
40ක පැකේජ්යක් වෙන් කරලා තියෙනවා පාසල් පැමිණීම වර්ධනය කිරීම වෙනුවෙන් ස්කූල් ඇටෙන්ඩන්ස් එක වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඒ වගේම ඩොලර් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා දරුවන්ගේ ගණිත හැකියාව දියුණු කිරීම වෙනුවෙන්. ඉතින් සෞඛ්‍ය පැත්තට එනවා නම් ඩොලර් බිලියන 5.5ක් වෙන් කරලා තියෙනවා ආරෝග්‍යශාලා හොස්පිටල් සහ ස්පෙෂලිස් සර්විස් විශේෂඥ වෛද්‍ය සේවය වෙනුවෙන්. ඉතින් මේකෙන් ඇත්තරම නිවසිලන්ඩ් ඩොලර් බිලියනයක්ම වෙන් කරලා තියෙනවා හෙල්ත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකන සෞඛ්‍ය යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් මේකෙදී ප්‍රධාන වශයෙන් ඉන්වෙස්ට්මන්ට්ස් වලට ගැනෙන්නේ නෙල්සන් හොස්පිටල් එක. නෙල්සන් කියන්නේ සවුත් අයිලන්ඩ් එකේ උඩ තියෙන සිටි එකක්. ඉන්නෝකාගිල් වලට බොහෝ දුරට සමානයි හැම දෙය අතින්ම ජනගහනය අතින් සහ ඉකොනොමි එක ගත්තත් ඉන්නෝකාගිල් වලට සමාන සිටි එකක්. නෙල්සන් හොස්පිටල් එක වෙනුවෙන් ඒ වගේම වෙලින්ටන් එමර්ජන්සි ඩිපාර්ට්මන්ට් එක වෙලින්ටන් හොස්පිටල් එකේ එමර්ජන්සි ඩිපාර්ට්මන්ට් එක සහ ඕක්ලන්ඩ් වල හොස්පිටල් වෙනුවෙන් නිවසිලන්ඩ් ඩොලර් බිලියනයක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඕක්ලන්ඩ් හොස්පිටල් ගත්තට පස්සේ මට මතකයට එන ලොකුම හොස්පිටල් තමයි ඕක්ලන්ඩ් සිටි එකේ තියෙන නිවසිලන්ඩ් වල තියෙන ලොකුම හොස්පිටල් එක සහ හොඳම හොස්පිටල් එක. ඒ වගේම මිඩල් මෝ කියලා හොස්පිටල් එකක් තියෙනවා සවුත් පැත්තට වෙන්න මිඩල් මෝ කියන ඒරියා එකේ. ඉතින් මේ හොස්පිටල් දෙක තමයි මට මතකයේ තියෙන මම ඕක්ලන්ඩ් හිටිය කාලේ ඒ කියන්නේ ලොකුවටම තිබ්බ හොස්පිටල්. තවත් ඊට අමතරව හොස්පිටල් විශාල ප්‍රමාණයක් ඕක්ලන්ඩ් වල තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 447ක් වෙන් කරලා තියෙනවා අර්ජන්ට් සහ ආෆ්ටර් හවර්ස් හෙල්ත් කෙයාර් වැඩි දියුණු කිරීම වෙනුවෙන්. ඉතින් මෙතන ස්පෙෂලිස්ට් සර්විස් එක වෙනුවෙන් ඒ වගේම හොස්පිටල්ස් වෙනුවෙන් 5.5 බිලියන් ඩොලර්ස් වෙන් කරලා තියෙන මොහොතක මට කියන්න හිතුනේ ස්පෙෂලිස්ට් සර්විස් එක නිව්සීලන්ඩ් වල ටිකක් රෙයා සර්විස් එකක්. ඒ කියන්නේ ස්පෙෂලිස්ට්ලා අපිට හිතුමනා අපිට ස්පෙෂලිස්ට්ලා අපිට ලෙඩක් හැදුන පළියට ගන්න අමාරුයි. විශේෂයෙන්ම අපි ඉන්න ඉන්වකාගිල් වගේ ඒරියා එකක් ගත්තොත් එහෙම ගොඩක් ස්පෙෂලිස්ට්ලා ගොඩක් පැතිවලට ස්පෙෂලයිස් උඩ ස්පෙෂලිස්ලා ඉන්වකාගිල් වල හොයාගන්න අමාරුයි. මෙහි සාමාන්‍යයෙන් කොමන්ලි අපිට හොයාගන්න පුළුවන් පීඩියට්‍රීෂියන්ලා වගේ අය ඔබස්ටෙරික්ස් ඇන්ඩ් ගයිනකොලොජිස්ට්ලා වගේ අය කොමන්ලි හොයාගන්න පුළුවන් වුණාට නියුරොලොජිස්ට්ලා කාඩියොලොජිස්ට්ලා පීඩියට්‍රික් කාඩියොලොජිස්ට්ලා මේ වගේ හයිලි ස්පෙෂලයිස්ඩ් අය අපිට හොයාගන්න අමාරුයි ඉන්වකාගිල් වගේ පැතිවල. ඉතින් මෙහි සාමාන්‍ය ප්‍රොසීඩියර් එක තමයි මුලින්ම තමන්ගේ ලෙඩේ GP කෙනෙකුට කියන එක. GP කියන්නේ MBBS ක්වොලිෆයි වුණ සාමාන්‍ය වෛද්‍යවරයෙක්. ඉතින් ඒ වෛද්‍යවරයා රෙෆරන්ස් එකක් දෙනවා මේක විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරන්න ඕනේද නැද්ද කියන එක මත. ඉතින් එහෙම යොමු කරන්න රෙෆරන්ස් එකක් දුන්නාට පස්සේ ඒ රෙෆරන්ස් එක අපි දෙන්න ඕනේ ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙකුට. ඉතින් ඒ ඩොක්ටර් එයාගේ තියෙන ප්‍රයොරිටි එක අනුව ඒ කියන්නේ අපිට දෙන රෙෆරන්ස් එකේ තියෙන ප්‍රයොරිටි එක අනුව නැත්නම් අපේ ලෙඩේ තියෙන සංකීර්ණතාව අනුව පෙළගස්සනවා. අපිට ඕන වෙලාවට ලංකාවේ වගේ channel කරලා යන්න බෑ. මම ඒක කියන්නේ ආඩම්බරෙන් නෙමෙයි. මම ඒක කියන්නේ තමයි ලංකාව ගැන ටිකක් ආඩම්බරෙන්. මොකද ලංකාවේ අපිට ඇත්තටම ස්පෙෂලිස්ට් කෙනෙක් channel කරලා යන්න පුළුවන් ඕන වෙලාවක සල්ලි තියෙනවා නම් ඕන වෙලාවක channel කරලා යන්න පුළුවන්. ඉතින් මෙහි හිම කරන්න බෑ කියන එක තමයි මට මෙතන කියන්න ඕනේ. ඒ වගේම ට්‍රන්ස්පෝර්ට් සෙක්ටර් එකට ඩොලර් මිලියන 460ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ආරක්ෂාව වෙනුවෙන් ගත්තොත් ඩොලර් මිලියන 660ක් වෙන් කරලා තියෙනවා ඩිෆෙන්ස් ෆෝස් එක වෙනුවෙන් සහ තවත් ඩොලර් මිලියන 360ක් වෙන් කරලා තියෙනවා පැසිෆික් රීජන් එකට ඇසිස්ට් කිරීම වෙනුවෙන්. ඉතින් මගේ වැදගත්ම කොටසට මම එන්න හිතුවා මේ පේ ඉක්විටි කතන්දරේ ගැනත් කියලා මේක ඉවරක් කරන්න. ඉතින් පේ ඉක්විටි මම වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ මේ පේ ඉක්විටි එකේ යටතට සැලකිය යුතු අපසරියක් තියෙන දේවල් වැටෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ pay equity act එකෙන් නැත්නම් pay equity settlement act එක නිසා තමයි අපි දන්නවා මේ මෙහි ඉන්න caregivers-ලා සහ care workforce එක level 4 එක වෙනුවෙන් එක්තරා සැලරි එකක් ගන්නවා. ඒ සැලරි එක තමයි මම දන්න විදිහට මේ වෙලාවේ නිව්සීලන්ත වල 29ක් වගේ ගණක්. ඒ සැලරි එක මුළු නිව්සීලන්ත වලම තනි සැලරි එකක් විදිහට තියෙන. තනි බ්ලැන්කට් රේට් එකක් විදිහට තියෙන. level 3 වලට වෙන සැලරි එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ කොලගලගේ එක්ස්පීරියන්ස් එක කීය වුණත් කොච්චර වුණත් ඔයගොල්ලෝ
වැඩ කරන්නේ මොන කම්පැනිය වුණත් මොන රීජන් එකේ මොන ගමක වැඩ කරත් ඔගොල්ලෝ කියා වර්ක් ෆෝස් එකේ නම් වැඩ කරන්නේ ඔගොල්ලෝ ලෙවල් 4 නම් මේ සැලරි එක ගෙවන්න ඕනේ ලෙවල් 3 නම් මේ සැලරි එක ගෙවන්න ඕනේ මේවා පවා වැටෙන්නේ මේ පේ ඉක්විටි ගණයට. නමුත් මෙතන ගොඩක්ම ફોකස් වෙන්නේ මේ පේ ඉක්විටි එක ඔරිජිනලි නිව්සීලන්ඩ් වලට ඉන්ට්‍රොඩියුස් කරන්නේ මේ කාන්තාවන් සහ පිරිමින් අතර සැලරි එකේ සමානාත්මතාවය ආරක්ෂා කරන්න. ඉතින් මට මතකයි 2020 වගේ කාලේ මේ ඉන්නකාගිල් වල හැම එහාට මෙහාට සමන් 2021 වෙන්න ඕනේ. මොකද මම ඉන්නකාගිල් එන්නේ 2021 වගේ කාලේ මේ නිව්සීලන්ඩ් වල එහාට මෙහාට යනකොට මේ ඉන්නකාගිල් වල එහාට මෙහාට යනකොට තැන් දෙක තුනක් තිබුණා අනිවාර්යයෙන්ම ටීචර්ස් ලගේ ප්‍රොටෙස්ට් එකක් තියෙනවා මේ පේ ඉක්විටි සම්බන්ධ ප්‍රශ්න ගැන. ඉතින් මේ පේ ඉක්විටි කියන්නේ මුළු පේ මේ කියන්නේ මුළු එම්ප්ලොයිස්ලා ඔක්කොටම බලපාන දෙයක්. ඉතින් මේකෙදී ඇත්තටම මේ අලුතෙන් ගෙනාපු අයවැත් එක කියවන දෙයක් තමයි මේ වෙද්දි මේ පේ ඉක්විටි සම්බන්ධ තියෙන කාරණා 33ක් නැත්නම් පේ ඉක්විටි සම්බන්ධ ගෙනාපු ක්ලේම්ස් 33ක් රජය විසින් නවත්තලා තියෙනවා. ඇත්තම කියනවා හෝල්ඩ් කරලා තියෙනවා මේකෙන් රජයට ඩොලර් බිලියන 2.7ක සේවිං එකක් ඇවිල්ලා තියෙනවා කියලා කර්මාන්ත සම්බන්ධ අමාත්‍යවරිය කියලා තිබුණා. ඉතින් අපි නිකන් බලමු රෆ්ලි මේ පේ ඉක්විටි සම්බන්ධ කියන්නේ මේ පේ ඉක්විටි එක පේ ඉක්විටි ක්ලේම්ස් කරන්න බැරි වෙන දැන් මම කලින් කියන්නේ පේ ඉක්විටි කියන්නේ කාන්තාවන් සහ පිරිමින් අතර වැටුප් වල සමානාත්මතාව නැත්තම් මේක වෙනත් විදිහකින් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර විට වෙන ක්වොලිෆිකේෂන්ස් තියන අය අතර සමානාත්මතාව මේ වගේ ගෙවීමේ වැටුප් ගෙවීමේ සමානාත්මතාව ආරක්ෂා කරන්න තමයි මේ පේ ඉක්විටි පනත් ඔක්කොම ගෙනහලා තියෙන්නේ. ඉතින් මේ පේ ඉක්විටි ක්ලේම්ස් කරනවා නම් පේ ඉක්විටි කියන්නේ උදාහරණයක් විදිහට මම ලෙවල් 4 කියාගිව කෙනෙක් නම් මගේ ආයතනයෙන් මට ලෙවල් 4 එකට අදාළ සැලරි එක ගෙවන්නේ නැත්තම් ඒක වැටෙන්නේ පේ ඉක්විටි ක්ලේම් එකක් විදිහට. මම ගිහිල්ලා කරන්නේ පේ ඉක්විටි ක්ලේම් එකක්. ටීචර් කෙනෙකුට තියෙන අවම වැටුපක් ගවර්න්මන්ට් එකේ නිර්දේශ කරලා තියෙනවා රෙජිස්ටර්ඩ් ටීචර් කෙනෙකුට. නැත්නම් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙකුට අවම වැටුපක් නිර්දේශ කරලා තියෙනවා නම් ඒ වැටුප ගෙවෙන්නේ නැත්තම් ඒක වැටෙන්නේ පේ ඉක්විටි කම්ප්ලේන් එකක් විදිහට. ඉතින් මේ වගේ දේවල් තමයි පේ ඉක්විටි සම්බන්ධ ක්ලේම්ස් කියන්නේ. ඉතින් මේ පේ ඉක්විටි සම්බන්ධ ක්ලේම්ස් සිද්ධ කරද්දී ඒ කියන්නේ සිද්ධ කිරීමේ පේ ඉක්විටි සම්බන්ධ ක්ලේම්ස් කිරීමේ අවකාශය අහුරලා තියෙනවා. අවකාශය අඩු කරලා තියෙනවා ගවර්න්මන්ට් එක ගෙනාපු මේ අයවැය යෝජනා වලින්. ඉතින් ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ වෙද්දිත් මම දැක්ක නවසීලන්තයේ සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රොටෙස්ට් මේක වෙනුවෙන් තියෙනවා. ඉතින් මේක වෙනුවෙන් කරපු පළවෙනි දේ තමයි මේකේ threshold එක වැඩි කරපු එක. ඒ කියන්නේ increasing the threshold for raising pay equity claims. pay equity claim එකක් කරනවා නම් මේ threshold මේක යම් threshold එකකට වඩා වැඩි නම් විතරයි නැත්නම් Tamanට වෙච්ච පාඩුව යම් threshold එකකට වඩා වැඩි නම් විතරයි pay equity claim එක කරන්න පුළුවන් කියන එක තමයි ගෙනාපු පළවෙනි වෙනස්කම. ඒ වගේම පේ ඉක්විටි තනියමක පේ ඉක්විටි ක්ලේම්ස් තනියම කරන්න බෑ. මේක යූනියන් විසින් කරන්න ඕනේ කියන එකත් මේ පේ ඉක්විටි සම්බන්ධව ගෙනාපු අනිත් වෙනස්කම. ඉතින් එහෙම වුණාම මට තනියෙන් අසාධාරණයක් වෙනවා නම් මට තනියෙන් නැගී සිටින්න බෑ. යූනියන් එකක් එක්ක තමයි කම්ප්ලේන් එක කරන්න වෙන්නේ. ඒ වගේම එම්ප්ලොයර්ස් ලගේ පැත්තට එම්ප්ලොයර්ස්ලට මේ පේ ඉක්විටි එක මීට කලින් සමාන පේ ඉක්විටි එකක් වගේ හැඟෙනවා නම් නැත්තම් එහෙම වෙනවා නම් එහෙමත් නැත්තම් allowing employees opt out of multi employer claim without needing to provide reason. ඉතින් කිසිම හේතුවක් නොදන්වා එම්ප්ලොයර්ට අවස්ථාව දීලා තියෙනවා මේ pay equity claim එකෙන් ඉවත් වෙන්න. ඉතින් මේක එම්ප්ලොයී කෙනෙක් විදිහට ආයතනයක වැඩ කරන කෙනෙක් විදිහට මම එච්චර හොඳ දෙයක් විදිහට දකින්නේ නැහැ. සමස්තයක් විදිහට අයවැය ගත්තට පස්සේ අයවැය ඊටාම දක්ෂිණාංශික අයවැයක් කියලා තමයි කියන්න පුළුවන්. ඔව් ආයෝජන විශාල ප්‍රමාණයක් ප්‍රොමෝට් කරනවා මේකේ ගොඩක් චේන්ජස් වලින්. නමුත් සේවකයන්ගේ පැත්තට පොඩි පහරක් ගහලා තියෙනවා. විශේෂයෙන්ම මේ පේ ඉක්විටි එකත් එක්ක. ඉතින් අයවැය සම්බන්ධ මෙන්න මේ දේවල් ටික තමයි මට ඔයගලන්ට කියන්න ඕන උනේ. ඉතින් නවසීලන්තේ ආයිත්
ඉමිග්‍රේෂන් සම්බන්ධව හෝ මේ වගේ ඉකොනොමික සම්බන්ධව අලුත් ඉන්ෆෝමේෂන් එකක් આવොත් අපි අනිවාර්යයෙන්ම අරන් එනවා. ඒ වගේම ළඟදිම RBNZ එකේ ඉන්ට්‍රස්ට් රේට් චේන්ජ් එක එන්න තියෙනවා. කියන්නේ මෙහි රිසර්ව් බැංක් එක නැත්නම් මෙහි මහ බැංකුව විසින් ආයිත් පොලි අනුපාත සංශෝධනයක් ඊළඟ පොලි අනුපාත සංශෝධනය ළඟදිම එනවා. ඉතින් ඒක ගැන හැමත් අපි ඒකේ ඉන්ෆෝමේෂන් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට අයවැය සම්බන්ධ පොඩි විස්තරයක් ගන්න උනේ. ඉතින් මටත් ලොකුවට අයවැය සම්බන්ධ මේ ඔක්කොම කාරණා අධ්‍යයනය කරන්න ඕනේ නෑ. මොකද මේක ඊයේ තමයි ඉදිරිපත් කරේ අයවැය. අද උදේ තමයි ගොඩක් රිපෝර්ට්ස් පබ්ලිෂ් උනේ. ඉතින් ඉස්සරහට මේ වගේ වෙනස්කමක් සැලකිය යුතු මොන හරි වෙනස්කමක් වුණොත් මම අනිවාර්යෙන් ආයි වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා මම විස්තර කරපු දේවල් ටික. බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට.